Hello everyone, welcome back to One Mingo Home. ඉතින් හැමෝගෙන්ම මං අහන්න කැමති කොහොමද කියලා. මම 2 weeks වලින් තමයි ඔයාලත් එක්ක මෙහෙම වීඩියෝ එකක් ෂෙයා කරගන්නේ. මම එක වීක් එකක් හොඳටම අසනීප වෙලා හිටියා. අනිත් වීක් එකේ හේතුව තමයි මං ඔයාලත් එක්ක මෙහෙම ෂෙයා කරගන්නේ. මාව ඉන්ස්ට්‍රගෑම් හරි එතකොට ටික්ටොක් හරි ෆලෝ කරන අය නම් දන්නවා මොකක්ද රීසන් එක කියලා. ඇත්තම කිව්වොත් මේ අපේ බර්ත්ඩේ වීක් එක. බර්ත්ඩේ වීක් කිව්වම ඔයාලා බලනවා ඇති මොකක්ද කියලා. ඇත්තටම මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේස් තියෙන්නේ එක ළඟ, කියන්නේ ජුලයි වල. ජුලයි ලාස්ට් වීක් එක කියන්නේ ඉතින් අපි දෙන්නම ටිකක් බිසි වීක් එකක්. මොකද එයාගේ බර්ත්ඩේ එකට මම ලෑස්ති වෙනවා, මගේ බර්ත්ඩේ එකට එයා ලෑස්ති වෙනවා. ඉතින් අපි දෙන්නම බිසි. අපි දෙන්නගේ බර්ත්ඩේස් තියෙන්නේ දවස් 4ක වෙනසක්. මුලින්ම එන්නේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක, ඊළඟට එන්නේ මගේ බර්ත්ඩේ එක. ඉතින් මං අද ඔයාලත් එක්ක කැමති අපේ බර්ත්ඩේ වීක් එක අපි කොහොමද ස්පෙන්ඩ් කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒත් මට හරියටම එයාගේ බර්ත්ඩේ එකට අර මං හිතන් හිටපු දේවල් කරන්න මට බැරි ටයිම් මදි වුණා. මොකද මම අසනීප වෙලා හිටපු නිසා හරියටම එයාගේ බර්ත්ඩේ එකට දවස් දෙකකට කලින් තමයි මම ටිකක් අර රිකවර් වුණේ. කියන්නේ ඇඳෙන් නැගිටලා මට පොඩ්ඩක් ඇවිදින්න කරන්න, කතා කරන්න පුළුවන් වුණේ ඇත්තටම දවස් දෙකකට කලින්. ඉතින් ටයිම් මදි මට කිසිම දෙයක් ඇරේන්ජ් කරගන්න. හැබැයි මම හිතුවන් හිටියා කොහොමත් රෑ 12ට එයාගේ බර්ත්ඩේ එක ලබනකොටම එයාට පොඩි සර්ප්‍රයිස් එකක් කරනවා කියලා. ඒක කරන්න ඉතින් මම හිතුවා. කොහොම හරි මම බර්ත්ඩේ එකට හරියටම කලින් දවසේ මේ ටික ඕඩර් කරා. පොඩි ෆ්ලවර් එකකුයි එතකොට බෙන්ටෝ කේක් එකකුයි. රෑ 12ට ඉතින් අපි දෙන්න විතරනේ ගෙදර ඉන්නේ. ඒක හින්දා මං හිතුවා බෙන්ටෝ කේක් එකක් අපි දෙන්නට ඇති වෙයි කියලා. හොඳ වෙලාවට මම ගිෆ්ට් එක නම් ටිකක් කලින් ලෑස්ති කරලා තිබ්බා. ඒක නිසා මට ඒක ගැන වොරි වෙන්න තිබ්බේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ රෑ 12ට හස්බන්ඩ්ට බොරු කියලා ඇවිල්ලා ටක් ගාලා බරු ටික කලින් මම රෙඩි කරන් හිටියා. මේ ටික ටක් ගාලා ඉතින් මම ඇරේන්ජ් කරගෙන ගියා. හරියටම දැන් වෙලාව 11:55යි හරි 56ක් වගේ. ඉතින් එයා හිතන් ඉන්නේ මං වොෂ්රූම් එකේ කියලා. මං ඒ අතරේ කොහොම හරි හිමින් මේ ටික දැන් සද්ද හෙන්නත් බෑනේ. ඉතින් මම මේ ටික ටේබල් එකේ තිබ්බා. ඊට පස්සේ ඉතින් එයාට මං ගිහිල්ලා කතා කරා. එයා ඇත්තටම සර්ප්‍රයිස් වුණා. මොකද මම අසනීපයෙන් හිටියේ. ඉතින් ඒ කාලේ මෙහෙම දෙයක් කරයි කියලා එයා හිතුවේ නැහැ. ඉතින් එයා ඇත්තටම සර්ප්‍රයිස් වුණා. ඒක නිසා ඉතින් මගේ සර්ප්‍රයිස් එක සක්සස්. මම මේකේ ෆොටෝස් මගේ ඉන්ස්ට්‍රග්‍රෑම් එකේ දාලා තිබ්බා. එතකොට මගෙන් මැසේජ් කරලා 2-3 දෙනෙක්ම අහලා තිබ්බා මේ බෙන්ටෝ කේක් එක මං කොහෙන්ද ගත්තේ කියලා. මම මේ බෙන්ටෝ කේක් එක ගත්තේ විෂ්කියු එකෙන්. ඒක ඇත්තටම මාර රහයි. ඒක කියන්න එපයි, මාරම රහ කේක් එකක් ඒක. ඊට පස්සෙන්දා උදේ මම හැමදාම වගේ එයාගේ බර්ත්ඩේ එකට කිරිබත් හදනවා. අපේ ඕනම සුබ දෙයකට අපි හදන්නේ කිරිබත්නේ. ඉතින් හැමදාම වගේ මම මේ පාරත් අර එයා කැමතිම විදියට කිරිබත් හැදුවා. මම මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඔයාලටත් මොනවා හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලයි. හස්බන්ඩ් කන්න කැමති හකුරුයි කිරිබතුයි. මම කන්න කැමති ලුණු මිරිසුයි කිරිබතුයි. ඒක නිසා දෙන්නටම සාධාරණයක් කරලා මම මේ විදියට කිරිබත් හැදුවා.
මං ඒ කාලේ දැම්ම කැමති දෙයක් තමයි ඕනම කෑමක්, ඒ කියන්නේ ලොකුද පොඩිද කියලා නැහැ, ලස්සනට ටේබල් එකේ සර්ව් කරන්න. ඉතින් මට ඒකට වෙලාවක් ඕනේ නෑ. මං කැමති විදිහට කෑමක් හැදුවා. ඒක ලස්සනට ටේබල් එකේ සර්ව් කරා. දැන් නම් ඔක්කොම කරලා ඉවරයි. මම මේ විදිහට තමයි අපේ බර්ත්ඩේ මෝර්නින් බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරේ. ඇත්තටම හරිම සිම්පල්, ඒ වගේම ස්වීට්, වැඩි දෙයක් නෑ. හැබැයි ඒකට හස්බන්ඩ් ගොඩක් කැමති වුණා. මට වටින්නේ ඉතින් එයාගේ කැමැත්තනේ. එයා නම් ගොඩක් සතුටු වුණා. අද ඇත්තටම ගොඩක් බිසි දවසක්. මොකද අපි ඩිනර් එකට මගේ හස්බන්ඩ්ගේ ළඟම යාළුවෝ ටිකක් එන්න ඉන්නවා. ඒක නිසා අපි හිතුවා ලන්ච් එකට මහන්සි වෙන්නේ නැතුව ලන්ච් එක එළියෙන් ඕඩර් කරලා ගන්න. හවස පොඩි ෆන්ක්ෂන් එකක් තියෙන නිසා ඒකට අපි රෙඩි වෙන්න කල් ගත්තා. ඉතින් මේ තියෙන්නේ හවස මම ගෙදර හොඳට ක්ලීන් කරලා එයාලා එන්න කලින් ගත්තු වීඩියෝ එකක්. ඇත්තටම දුකයි කියන්න, මොකද මම ගොඩක් එයාලා වෙනුවෙන් අර ලස්සන ප්ලැටර්ස් හැදුවා. හැබැයි මට එකක්වත් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද ඒ තරම් මට බිසි වුණා. මම එයාලා ආපු ගමන් එක ඒවා සර්ව් කරන්න එයාලාට දෙන්න. ඉතින් මම ඇත්තටම ගොඩක් බිසි වුණා. මට ඒක නිසා එකක්වත් රෙකෝඩ් කරගන්න ටයිම් එකක් නැති වුණා. ඇත්තටම අමතක වුණා. පස්සේ තමයි මතක් වුණේ මං කිසිම එකක් රෙකෝඩ් කරගත්තේ නෑනේ කියලා. ඉතින් මොනව කරන්නද? ඒක මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. මම මෙහෙම තමයි රෑ පාටි එකට රෙඩි වුණේ. බට් මට හස්බන්ඩ් එක්ක නම් වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද එයා ටිකක් රෂ් එකේ හිටියේ අරගොල්ල එනකම්. මං ඉතින් ඔක්කොම ටික රෙඩි කරලා මෙහෙම තියාගත්තා. හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකෙන් පහුවෙන්ද අපි ඩොනේෂන් එකකුත් කරා. හැබැයි ඒක නම් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ නැහැ. පර්සනලි මම ඒවට කැමති නැහැ. ඊට පස්සේ අපි ගියා අපි දෙන්න වැඩියෙන්ම කැමති තැන. පර්සනලි මම වැඩියෙන්ම කැමති තැන. ඒ තමයි බෙල්ලන්විල පන්සල. මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම අපේ ගෙවල් වලට ළඟ තැනක් තමයි බෙල්ලන්විල පන්සල. ඒකින්ද අපි දෙන්නගෙම ගොඩක් මෙමරිස් තියෙනවා මේ පන්සලේ. මගේ හැම සුබ වැඩකදීම, හැම දුකක් කරදරයකදීම මම යන තැනක් තමයි බෙල්ලන්විල පන්සල. ඇත්තම කිව්වොත් අපි දෙන්නගේ එෆෑ එක පටන් ගත්තු පළවෙනි දවසෙත් අපි ගියේ බෙල්ලන්විල පන්සල්. ඉතින් මං හිතනවා බෙල්ලන්විල පන්සල කියන්නේ මට ගොඩක් හොඳ තැනක් කියලා. අපි දෙන්නම කොච්චර මෙතනට ආදරේද කිව්වොත් අපි දෙන්නගේ වෙඩින් ඉන්විටේෂන් එක පවා අපි දෙන්න මුලින්ම අපේ පේරන්ට්ස්ලට දුන්නේ මේ පන්සලේදී. මම පළවෙනියටම මගේ වෙඩින් ඉන්විටේෂන් එක වෙන කාටවත් දුන්නේ නැහැ. මං වෙනුවෙන් ඇත්තටම සතුටු වෙන්නේ අපේ අම්මයි තාත්තයිනේ. ඉතින් ඒ දෙන්නට තමයි මම බෙල්ලන්විල බෝධිරජාණන් වහන්සේගේ ඉස්සරහා පළවෙනියටම මගේ වෙඩින් ඉන්විටේෂන් එක දුන්නේ. ඉතින් අපි දෙන්නගේ හැම හොඳ කටයුත්තක්ම පටන් ගන්න කලින් අපි දෙන්න මෙතනට යනවා. ඒ වගේම තමයි අපේ ගෙදර. අපි ගෙදර හදද්දිත් මේ මොන්මිංග හෝම් එක හදද්දිත් අපි කිසිම නැකතක් ඒ වගේ දේවල් බැලුවේ නැහැ. අපි දෙන්න මුලින්ම ගියේ බෙල්ලන්විල පන්සල් තමයි. ගෙදර පටන් ගන්න දවසේ වගේම ගෙදරට අපි පදිංචි වෙන දවසෙත් අපි ගියේ බෙල්ලන්විල පන්සල්. මට ඒ තරම් බෙල්ලන්විල පන්සල ගොඩක් වැදගත්. next day මගේ බර්ත්ඩේ එක තිබ්බා. මං කිව්වනේ මේක අපේ බර්ත්ඩේ වීක් එක කියලා. ඉතින් ඊළඟ දවසේ තිබ්බ මගේ බර්ත්ඩේ එක. මගේ ෆේවරිට්ම කලර්ස් pink and white. අනිත් ඒ තමයි මේ දවස් ටිකේ බාබි මූවි එකත් එක්ක hot pink කලර් එක ගොඩක් ට්‍රෙන්ඩ් වෙනවනේ. ඉතින් මම කලින්ම හිතාගෙන හිටියා pink කලර් ෆ්‍රොක් එකක් අඳින්න. හැබැයි මේක හස්බන්ඩ් මට කියන්නේ නැතුව එයාම ඕඩර් කරපු ෆ්‍රොක් එකක්. ඒක නිසා මම ගොඩක් හැපි. එතකොට මේක තමයි මට ලැබුණු හොඳම සර්ප්‍රයිස් එක.
මම මාරාසයි මේ ඩෙකෝස් ටිකට. ඒ කියන්නේ පින්ක් කලර් ඇරේන්ජ්මන්ට් ටික ඔක්කොම මාරම ලස්සනයි. මේක මගේ හස්බන්ඩ්ම තනියම කරපු එකක්. ඒකයි මමත් ගොඩක් සර්ප්‍රයිස් වුණේ. එයා තනියම පින්ක් කලර් ඇරේන්ජ්මන්ට්ස් හොයාගෙන තැනින් කලෙක්ට් කරගෙන එයා තනියම මහන්සියෙන්ම මේක කරලා තිබ්බා. ඉතින් මට ගොඩක්ම හැපි ඒකට. එයා මට මේ ටික මුලින්ම ගිෆ්ට් කරේ ඇත්තටම රෑ 12ට. රෑ 12ට කරපු එකේ මට වීඩියෝ එකක් ගන්න අමතකුණා. මොකද මමත් ෆුල් සර්ප්‍රයිස්. මම හිතුවෙත් නෑ මෙහෙම දෙයක් කරයි කියලා එයා. අර ෆොටෝස් රෑ 12ට ක්ලියර් මදි නිසා අපි ඊට පහුවෙන්දට මේ බැලුන්සුයි ඔක්කොම ටික ඇරේන්ජ් කරලා ෆොටෝස් ටික ඊට පහුවෙන්දට ගන්නවා කියලා හිතුවා. මේක තියෙන්නේ ඊට පහුවෙන්දා කියන්නේ මගේ බර්ත් එක දවසේ හවස ගත්තු රෙකෝඩ් එක. මං හරිම ආසයි මේ ඇරේන්ජ්මන්ට් ඔක්කොටම. අනිත් එක තමයි හස්බන්ඩ් තනියම කරපු හින්දා මට මාර හැපි. අනිත් එක තමයි අපේ මොන්මින්ගෝ හෝම් එකට ඇවිල්ලා පළවෙනියටම මම සෙලිබ්‍රේට් කරන බර්ත් එක. ඉතින් ගොඩක් ස්පෙෂල් මේ බර්ත් එක. අනිත් එක තමයි මගේ වයසයි මගේ ඩේට් එකයි එකට හම්බෙන බර්ත් එක. ඉතින් ඒකත් ස්පෙෂල්. මම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලට ගොඩක් ආස කෙනෙක්. හැබැයි මේ ඔක්කොටම මම සර්ප්‍රයිස් වුණේ මේ පින්ක් කලර් ඩිනර් සෙට් එකට. මොකද හස්බන්ඩ් පින්ක් කලර් ඩිනර් සෙට් එකක් ගත්තකම මම ඇත්තටම ගොඩක් සර්ප්‍රයිස් වුණා. ඒක හරිම කියුට්. මට ඉස්සරහට ලස්සන TikTok වීඩියෝස් එහෙම කරන්න පුළුවන් මේකෙන්. ඉතින් ඔහොම තමයි මගේ පින්ක් බර්ත්ඩේ පාටි එක තිබ්බේ. මේ ඔක්කොම ක්‍රෙඩිට්ස් යන්න ඕනේ මගේ හස්බන්ඩ්ට. Thank you. Red, but he spank me when I get back. I'm in LA, Rodeo Drive. I'm in New York, Madison Ave. I'm a Barbie girl, pink Barbie dream house. The way Ken be killing shit got me yelling out like the scream house. Yelling out, we ain't selling out. We got money, but we ain't lending out. We got bars, but we ain't belling out. In that pink Ferrari, we pillin' out. I told Tay, bring the Bob Dylan out. That pussy so cold, we just chillin' out. Baby yelling, yet yelling out. It's Barbie, bitch, if you still in doubt. And I'm bad like the Barbie. I'm a doll, but I still wanna party. Pink felt like I'm ready to bend. I'm a 10, so I pull in a Ken. Like Jazzy, Stacy, Nikki. All of the Barbies is pretty. Damn. All of the Barbies is bad. It girls, and we ain't playing tag. Barbie ain't nothing to play about. He wanna play in a. ඊට පස්සේ රෑ අපි හිතුවා ඉතින් බාබි මූවි එක විදියට ඔක්කොම ඇරේන්ජ් කරලා බාබි මූවි එක බැලුවේ නැති වුණොත් හරි නෑනේ. ඒක නිසා මට කොහොමත් බාබි මූවි එක බලන්න යන්න ආසාවක් තිබ්බා. ඉතින් හස්බන්ඩ් කිව්වා අපි එහෙනම් බර්ත්ඩේ එක දවසට බාබි මූවි එක බලන්න යන් කියලා. ඉතින් අපි ගියා බාබි මූවි එක බලන්න. කොළඹ පැත්තට යනකොට පොඩ්ඩක් රෂ් එකනේ. OGF එකේ කොළඹ CC එකේ බාබි මූවි එකට ටිකක් රෂ් එක කියලා අපිට ආරංචි වුණා. ඒක හින්දා අපි දෙන්න හිතුවා අපිට රිලැක්ස් එකේ මූවි එක බලන්න යන්න තැනක්. එතකොට මේ කටුපැත්තේ තැන ගැන අපි කලින් අහලා තිබ්බ නිසා මෙතනට යන්න හිතුවා. ඉතින් අපි ගියේ කටුපැත්තේ තියෙන රීගල් සිනමාස් ලගේ අලුත්ම තියටර් එකට. ඇත්තටම ඒක හොඳයි, ගොඩක් හොඳයි. කියන්නේ අලුතෙන් ඕපන් කරලා තියෙන හින්දා ඔක්කොම ලස්සනට ඇරේන්ජ් වෙලා තියෙනවා. මං හිතන්නේ ගොඩක් කට්ටිය මේක තාම දන්නේ නැහැ. ඒ හින්දා ගොඩක් සෙනග අඩුයි. හරි නිදහසේ අපිට මූවි එක බලන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ බාබි මූවි එක ගැන? මං හිතන්නේ ගොඩක් දෙනෙක් මේ වෙනකොට මේ මූවි එක බලලා තියෙනවා. මොකද මේක ඒ තරම් ගොඩක් ට්‍රෙන්ඩ් වුණා මේ කාලේ. මං ඇත්තටම කිව්වොත් මේ මූවි එකේ කැමති අන්තිම ටිකට තමයි ගොඩක් ෆීල් වුණේ. හොඳයි මූවි එක. මැදදී ටිකක් බෝරිං වගේ හිතුණා. හැබැයි අන්තිම ටික බැලුවට පස්සේ අර ඒ අදහස වෙනස් වුණා. බර්ත් එක දවසේ මට තව සර්ප්‍රයිස් එකක් හම්බුණා. ඒක මට ඔයාලට කියන්න බැරි වුණා. හස්බන්ඩ් මගේ මොබයිල් එකට මට එව්වා හොටෙල් රිසර්වේෂන් මැසේජ් එකක්. හොටෙල් බුකින් එකක්. එයා අපි දෙන්නගෙම බර්ත්ඩේස් තිබ්බ නිසා බර්ත්ඩේ ගෙට්වේ එකක් ඇරේන්ජ් කරලා තිබ්බා.
ඇත්තට මේකත් ලොකු සර්ප්‍රයිස් එකක්. මම දැනන් හිටියේ නෑ එයා හැම දෙයක්කුත් කරයි කියලා. ෆෝන් එකට මැසේජ් එක එනකම්ම මම දන්නේ නැහැ. ඉතින් මේක තමයි මගේ බෙස්ට්ම බර්ත්ඩේ එක. මං ඉතින් මේ අවුටින් එක යන්න බෑග් පැක් කරනවා. මං ආසම නැති වැඩක් තමයි මේ බෑග් පැක් කරන එකයි බෑග් එක අස් කරන එකයි. ඒත් අර යන්න තියෙන ආසාවට දැන් පැක් කරනවා ඇවිල්ලා අස් කරන එක තමයි කම්මැලිම වැඩි. ඉතින් දැන් මම මේ රෙඩි වෙලා එන්නේ අපේ බර්ත්ඩේ වැකේෂන් එකට යන්න. අපි ගොඩක් වෙලාවට අවුට් ස්ටේෂන් යනකොට යන්නෙම ඩවුන් සවුත් පැත්තට. මොකද ඉතින් ඩවුන් සවුත් ඉක්මනට යන්න පුළුවන්. අනික හොඳ හොටෙල්ස් එහෙම තියෙනවා, ලස්සනයි, බීච් එක ලස්සනයි. ඉතින් මේ පාරත් හස්බන්ඩ් ඉක්මනට යන්න ඕන නිසා එයා රිසර්වේෂන් එක දාලා තියෙන්නේ ඩවුන් සවුත් පැත්තේ හොටෙල් එකකට. රිසර්වේෂන් එක දාලා තියෙන්නේ සිනමන් බේ බේරුවල. ඉතින් අපි දෙන්න මේ හොටල් එකට දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. පේන විදියට නම් ඉතින් කාර් පාක් ඔක්කොම ෆුල්, ඒ කියන්නේ ක්‍රවුඩ් ඇති වීකෙන්ඩ් නිසා. හොටෙල් එකේ ලොබි එක හරිම ලස්සනයි. එදා ගොඩක් හැබැයි ක්‍රවුඩ් එක හිටියා. මං හිතන්නේ වීකෙන්ඩ් එකයි ලෝන් වීකෙන්ඩ් එකක් නිසා ටිකක් රෂ් එක වගේ තිබ්බා. හැබැයි හොටල් එක නම් දැක්ක ගමන් අපිට ආස හිතුණා ලස්සනයි. ඊට පස්සේ ආපු ගමන් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් සර්ව් කරා. අපේ රූම් එක රෙඩි වෙනකන් අපි හිතුවා හොටෙල් ටුවර් එකක් දාන්න. හොටෙල් එක ගොඩක් ලස්සනයි. මං කැමතිම මෙන්න මේ ටිකට. මේ ඒරියා එක හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති හොටෙල් එකේ ටිකක් ක්‍රවුඩ් එකේ ඉන්නවා. ලෝකල්ස්ලයි ෆොරිනර්ස්ලයි දෙගොල්ලම හිටියා. මේ ඒරියා එක නම් මාර ලස්සනයි. ඇත්තටම ගොඩක් ග්‍රීනි ගතිය තියෙන හින්දා මම ගොඩක් ආසයි මේ ඒරියා එකට. හොටෙල් එකේ ගොඩක් ලොකු නිසා ගොඩක් ලස්සන ලොකේෂන්ස් තිබ්බා. මෙතනත් මම කැමතිම ලොකේෂන් එකක් තිබ්බා. එතන හරි ලස්සනයි. මේක තමයි මේන් පූල් එක. තව පූල් දෙකක් තිබ්බා බේබි පූල් එකත් එක්ක. අපි දැන් රූම් එකට යන ගමන් මෙතනට පේනවා බේබි පූල් එකත් එක්ක තියෙන කිඩ්ස් ප්ලේ ඒරියා එක. අපිට හම්බුනේ ටිකක් දුරින් තියෙන රූම් එකක්. ඉතින් මේ යන ගමන් ඒකට ෆයිනලි රූම් එකට ආවා. ගොඩක් දුර ඇවිදන් ආවා රූම් එකට. ඇත්තටම ගොඩක් රූම්ස් තියෙනවා. ඒකෙනුත් අපිට ලැබුණේ ටිකක් ඈතින් තියෙන රූම් එකක්. හැබැයි රූම් එකේ view එක නම් හොඳයි. කියන්නේ බීච් සයිඩ් එකට ළඟයි. ඒක නිසා ඈතින් ලැබුණට කමක් නැහැ. රූම් එකට ආවට පස්සේ අපිට මතක් වුණේ රූම් ටුවර් එකකුත් කරන්න පුළුවන් නේද කියලා. මම මේ රූම් එකේ වැඩියම කැමති මේ වොෂ්රූම් ඒරියා එකට. ඇත්තට මේක ලස්සනට ප්ලෑන් කරලා තිබ්බා. අපි දෙන්නට ආස හිතුණා ඒ වගේ වොෂ්රූම් එකකට. මම මේ රූම් එකේ වැඩියම කැමති තැන මොකද්ද කියලා හෙව්වොත් ඇත්තම කියන්නේ වොෂ්රූම් ඒරියා එක තමයි.
රූම් ඒරියා එකත් ඇත්තටම හොඳයි. හොඳට ක්ලීන් එකට තිබ්බා. මං ආපු ගමන් බලපු දේ තමයි ඒක. මං ගොඩක් කැමතියි ක්ලීන් තැන් වලට. බල්කනී ඒරියා එකත් හොඳයි. අපිට තිබ්බේ සී විව් එකක් එක ගාඩන් විව් එකක් වගේ. හැබැයි ඒක හරි නිදහස් තැනක්. එතනත් හොඳයි. හයි මේ ඉන්නේ අපි දෙන්න. අපි දෙන්න මිරර් එකක් දැක්ක ගමන් කරන්නේ සෙල්ෆි එකක් ගන්න එක. හස්බන්ඩ් වඩා මම තමයි වැඩේ කරන්නේ ගොඩාක්. ඊට පස්සේ හවස අපි දෙන්න හිතුවා ආපහු හොටල් ටුර් එකක් දාන්න. මොකද මේ හොටල් එක ඒරියා එක ගොඩක් ලොකුයි. ඇවිදින තැන් ගොඩක් තියෙනවා. ඉතින් අපි දෙන්න ඒ වගේ තැන් වලට ටික ටික ඇවිද්දා. ඊට පස්සේ ආපහු අපි රූම් එකට ගිහිල්ලා හවස වෙලා ආවා බීච් එක පැත්තට. සන්සෙට් එක බලන්න ඕනි කියලා මගේ හස්බන්ඩ් හැමදාම කොහෙ ගියත් එයාට සන්සෙට් එක බලන්න ඕනේ. හරි සන්රයිස් එක බලන්න ඕනේ හරි. ඉතින් අපි දෙන්න ඒක නිසා බීච් එකට ආවා. හැබැයි කියන්න ඕන හිතුවට වඩා මේ බීච් එක මාරම ලස්සනයි. බීච් එකේ ක්‍රවුඩ් එක හිටියට ඒක ගොඩක් ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද කිව්වොත් බීච් එකයි සී එකයි දැක්කම ඔක්කොම ටික අමතක වෙලා යනවා. ඒ තරම් මෙතන ගොඩක් ලස්සනයි. මෙතනට ගියපු කට්ටියත් ඇති. මේක අපි දෙන්නගේ නම් ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඔයාලට පේනවා ඇති ගල් වැටක් වගේ මැදින් සී එක මැදින් ගිහිල්ලා තියෙනවා. ඒක නිසා එතන නැචරල් පූල් එකක් වගේ හැදිලා තියෙනවා. ඒක හින්දා පොඩි බබාලට වුණත් ස්විම් කරන්න පුළුවන්. ඇත්තටම බය වෙන්න දෙයක් නෑ එතන. එතන ඉඳගෙන ඉන්න වුණත් පුළුවන්. අපි දෙන්නටත් ඒක දැක්කට පස්සේ මාර ආස හිතුණා. ඇත්තටම හරිම ලස්සනයි. ගොඩක් අය මැදින් යනවා. අපි දෙන්නත් ගිහිල්ලා බැලුවා. ඉතින් ෆස්ට් එක්ස්පීරියන්ස් එකනේ අපි දෙන්නගේ. මෙතන ඕන තරම් ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ සී එක මැදින් සාමාන්‍ය එහෙම ඉඳගෙන ඉන්න බැහැනේ. ඉතින් මමයි හස්බන්ඩ්ුයි ඩිසයිඩ් කරා මෙතන ඉඳගෙනම අපි දෙන්නගේ ආසම දේ කියන්නේ සන්සෙට් එක බලනවා කියලා. ඇත්තටම කියන්න ඕනේ එදා සන්සෙට් එක මාරම ලස්සනයි. ඒ කියන්නේ අහස ඔක්කොම පින්ක් කලර් වෙලා හැම තැනම මාරම ලස්සනට තිබ්බ මාර ලස්සන සන්සෙට් එකක්. ආට පේනවා ඇති බෑග්‍රවුන්ඩ් එක මාරම ලස්සනයි. සී එකත් පින්ක් කලර් වෙලා අහසත් පින්ක් කලර් වෙලා ඇත්තටම අපි දෙන්න දැක්ක ලස්සනම සන්සෙට් එක කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා ඩිනර් ගන්න. ඩිනර් එක බෆේ එකක් තිබ්බේ. ඇත්තටම හොඳ බෆේ එකක්. ගොඩක් වැරයිටිස් තිබ්බා. කෑමත් ගොඩක් රසයි. ඒ වගේම ගොඩක් ලස්සනයි. හොඳ බෆේ එකක් තිබ්බ ඩිනර් එකට. ඊට පස්සේ ආපහු ඊට පහුවෙන්දා මෝර්නින් අපි දෙන්න කලබලෙන් යනවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. මොකද ටිකක් නැගිටින්න පරක් වුණා. ඒක නිසා ඉතින් මේ බ්‍රෙක්ෆාස්ට් ගන්න අපි දෙන්න කලබලෙන් යනවා. මෝර්නින් මේ පූල් ඒරියා එක හරිම ලස්සනට පෙරුණා.
මෝනින් බෆේ එකත් ගොඩක් හොඳයි. ගොඩක් ලොකු බෆේ එකක් එතනත් තිබ්බා. ගොඩක් වැරයිටිස් තිබ්බා අපිට චූස් කරන්න. ඇතරම කෑම හරිම රහයි. ඒක කියන්න ඕනේ අනිවාර්යෙන්ම. මම මේක කලබලෙන් වගේ රෙකෝඩ් කරන්නේ ටක් ගාලා රෙකෝඩ් කරගත්තේ ක්‍රවුඩ් එකේ ඉන්නවනේ. ඉතින් එයාලට ඩිස්ටර්බ් නේ මම මෙතන ගිහිල්ලා ෆෝන් එකෙන් රෙකෝඩ් කරනකොට. ඉතින් ඒකයි මෙහෙම ටිකක් කලබලෙන් වගේ මේ ටික මම රෙකෝඩ් කරගත්තේ. බ්‍රේක්ෆාස්ට් එකෙන් පස්සේ අපි දෙන්න ටිකක් එළියේ ඇවිදින්න ගියා. මුලින්ම ඉතින් ඇත්තටම කිව්වොත් කාලා මහන්සි. ඒක නිසා අපි දෙන්න ටිකක් වෙලා ඉඳගෙන පොඩි කතාවක් දාගෙන හිටියා. අපි දෙන්න ඇත්තටම කතා වුණේ මෙච්චර ලස්සන බීච් එකක් තිබිලා ඇයි අපි දෙන්න ස්විම් කරන්න ගියේ නැත්තේ කියලා. මොකද ගියේ අපි දෙන්නට ස්විම් කරන්න බැරි වුණා. අපි දෙන්න ඊයේ නිකන් බැහැලා හිටියා වගේ වැඩක් කරේ. ඉතින් මේ පාර අපි දෙන්න හිතුවා ඔන්න කමක් නෑ. අවුව තිබ්බත් කමක් නෑ. අපි දෙන්න ස්විම් කරන්න යමු කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ස්විම් කරන්න ගියා. ඒක නම් මම රෙකෝඩ් කරේ නැහැ. මොකද ෆෝන්ස් ඔක්කොම අපි රූම් එකේ දාලා ගියේ අපිට එතන තියන්න තැනක් තිබ්බේ නැති නිසා හැමතිස්සෙම බීච් එකේ ක්‍රවුඩ් නේ. ඉතින් අපිට සේෆ්ලි තියන්න තැනක් කියලා එතන තිබ්බේ නැහැ. අපි රූම් එකේ ඔක්කොම අපේ ෆෝන්ස් දාලා ගියා. යන්න කලින් මං හිතුවා ඔයාලට මේ ඒරියා එකත් පෙන්නන්න. මෙතනත් ගොඩක් ලස්සනයි. හොඳ ෆොටෝ ලොකේෂන් එකක්. ඔයාලත් ස්ටේයින් එකට එනවනම් ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න. ඊට පස්සේ අපි දෙන්න බීච් එකට ගිහිල්ලා ඇවිල්ලා ආපහු ගියා ලන්ච් ගන්න. මං හිතන්නේ අපි දෙන්න මේකෙදි වැඩියෙන්ම කරේ කාපු එක තමයි. මොකද හොඳ බෆේ තිබ්බා. ගොඩක් වැරයිටිස් එක බෆේ තිබ්බා. ඉතින් මේ මං ආසම ඒරියා එකක් තමයි මං ඔයාලට දැන් පෙන්නන්නේ. සැලඩ්ස් ඒරියා එක. මම මාර ආසයි සැලඩ්ස් වලට. ඉතින් මම හැම සැලඩ් එකම try කරලා බැලුවා. ගොඩක් ඒවා රහයි. මාර ලස්සනට arrange කරලා තිබ්බා. ගොඩක් හොඳයි. සැලඩ්ස් කෝන් එකෙන් පස්සේ මම තියෙන ආසම ප්ලේස් එක තමයි ඩෙසර්ට්ස් කෝන් එක. ඩෙසර්ට්ස් උත් හරිම ලස්සනට තිබ්බා. රහයි ඒ වගේම ලස්සනයි. අනිත් ඒවත් හැමදේම හොඳටම මේ බෆේ එකේ තිබ්බා. මේ තියෙන්නේ මම try කරපු සැලඩ්ස් ටික. ඇත්තම කිව්වොත් මම සැලඩ්ස් පිස්සෙක්. මම ඒ තරම් සැලඩ්ස් වලට හරි ආසයි. ඉතින් මේ සැලඩ්ස් ගොඩක් රහයි. හරිම ලස්සනට ගානිෂ් කරලා තිබ්බා. ඉතින් මං මාර හැපි වුණා සැලඩ්ස් කෝන් එක දැක්කම නම්. මේ තියෙන්නේ මම ගත්තු ඩිසර්ට්ස් ටික. ඇත්තටම මම ස්වීට් කන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ වගේ තැනකට ආවම මම try කරලා බලනවා. කාපු නැත්තයක් නම් අනිවාර්යෙන්ම මම ඒක කාලා try කරලා බලනවා. ලන්ච් වලින් පස්සේ අපි check out වුණා. ඇත්තටම ගොඩක් දුකයි. මොකද මගේ බර්ත්ඩේ වැකේෂන් එක මගේ නෙමෙයි අපි දෙන්නගේම බර්ත්ඩේ වැකේෂන් එක මෙතනින් ඉවරයි. ඉතින් ඒක නිසා ගොඩක් දුකයි. හැබැයි හිතුවට වඩා හොඳට මේ එකේ බර්ත්ඩේ වීක් එක හොඳටම අපි දෙන්න ස්පෙන්ඩ් කරලා තියෙනවා. කියන්නේ ගොඩක් ප්ලෑනින් කරපු දෙයක් නෙමෙයි. ටක් ගාලා නිකන් හිතිච්ච දේවල් තමයි වෙලා තියෙන්නේ බලන් යනකොට. ඉතින් මං හිතනවා ඔයාලා මේක බලලා මොනවා හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඉස්සරහට හෝම් ඩෙකෝස් අයිඩියා වීඩියෝස් කරන්න මං හිතන් ඉන්නවා. ඒක නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම subscribe කරපු, like කරපු, share කරපු හැමෝටම thank you කියලා මම කියන්න කැමතියි. birthday vlog එක මෙතනින් ඉවරයි. Thank you for watching. Bye everyone.